අපේ ජීවිතේ අපි ධර්මයේ ගලප ගන්නවා කියන්නේ අපේ ජීවිතයට මුහුණ දෙන අපිට පෙනෙන්න දකින්න තියෙන දේවල් ඇසුරෙන් ධර්මයේ කල්පනා කරන්න ඕනේ. අපි ඉගෙනගත්ත ධර්මයේ සිහි කරන්න ඕන. දැන් ගම් වතුරක් ආවට පස්සේ ඒ ගම් වතුරට සම්බන්ධයෙන් මේ මිනිස්සු විඳින දුක, කරදර ඒව දකින්නකොට අහනකොට බුදුරජාණන් වහන්සේ මේවා ගැන මොනවද දේශනා කළා තියෙන්නේ කියලා සිහි කරන්න ඕන. ඒකයි ධර්මයේ සිහි කරනවා කියන්නේ. ඉතින් ඒ නිසා නමුත් අපි ඉදිරියට නිමිති පහළ වෙවි යනවා. අපිට ධර්මයේ සිහි කරගන්න අමතක වෙනවා. හේතුව ඒ දුකින් අපේ හිත යට වෙනවා. ගම් වතුර කියලා කිව්වට පස්සේ ඒ ගම් වතුරට මොකද උනේ? අද කී දෙනෙක් මැරිලාද? වතුර මේ අඩු වෙලාද? ගම් වතුර ගැන හිත යනවා. ඒ ගම් වතුර මෙහෙම යද්දී අපිට පිටේ ඉඳලා ධර්මයෙන් ඒ දිහා බලන්න පුළුවන් වුණොත් හොඳට හිත මෝරනවා. කොරෝනා වලත් එහෙමයි. කොරෝනා වසංගතය ආවට පස්සේ ඒ වසංගතයේ තිබ්බ භයංකරකම, ඒකින් මිනිස්සු මැරිච්ච හැටි, මේ ප්‍රිය විප්‍රයෝගය මේවත් එක්කම හිත යනවා. බාහිර ඉඳලා වසංගත පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ මොකක්ද කියලා අපිට සිහි කරන්න බැරි වුණා. ඒ නිසා අපේ ජීවිතය මෝරන්න නැතුව එන අභියෝග හමුවේ දුක හටගත්තා. ඉතින් ඒ නිසා මම මේ කියන්නේ අමතක වෙන්න දෙන්න එපා මේ ඇහෙන දකින දේවල් දුක පිළිබඳව.